Hello everyone, welcome back to Pink Room. අද ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන හරිම විශේෂ කෙනෙක්. එයා celebrity fashion designer කෙනෙක්. ඉතින් ලංකාවේ celebsලා විතරක් නෙමෙයි දැන් එයා international level එකට ගිහිල්ලා ඒ වෙන රටවල් වල celebrities ලව dress කරන කෙනෙක් බවට පත් වෙලා. ඉතින් මෙයාගේ journey එක හරිම inspirational. Beyond glitz and glamour, I'm very proud to call him a friend. Please welcome Kushan Nama Jayasinghe. Hello. Hello. Welcome to my show. Thank you for finally calling me. Finally කියන්නේ තව දැක්කෙත් දැන් අවුරුද්දකින් පස්සේ yes. අවුරුද්දකින් පස්සේ Oh. everything. කොහොමද කුෂාන්? How's life? මොනවද වෙන්නේ? Life is good. Life is busy. Busy වෙන තරමට I like. Busy is good. Busy is really good. අපි කියන ඉතින් කුෂාන්ගේ ජර්නි එක මම දැන් අවුරුදු අපි දැන් 10කටත් වඩා තිස්සේ දන්න දෙන්නේ. ඉතින් මාව ඩ්‍රෙස් කරලා තිනවා කුෂාන්. So I'm very proud to say that. ඉතින් කුෂාන්ගේ පටන් ගන්න මුලින්ම ඔයාගේ ජර්නි එක පොඩි කාලේ ඉඳලා කොහොමද මේ ෆැෂන් ඩිසයිනින් පැත්තට ගියේ? පොඩි කාලේ මම grade 5 විතර වෙනකන් අපි හිටියේ සෞදි වල. එතකොට එහෙ මම ෆැෂන් වලට හුඟක් කිට්ටු වෙන එක හේතුවක් තමයි මම up close හුඟක් ෆැෂන් ප්‍රොඩක්ස් දැකපු කෙනෙක්. එතකොට මම අපි තාත්තා වැඩ කරේ accountant කෙනෙක් විදියට එහෙ finance minister ගේ ගාව. එතකොට එයාගේ ගාව ඔක්කොම හිටියේ දුවලා 4 දෙනෙක්. එතකොට යාළගේ අර පෙට් වගේ තමයි මාව යාලා පොඩි කාලේ අර මාව ඒ හුඟක් යාළගේ ඇට්මොස්ෆියර් එක ඇතුලේ හිටියා. ඒ සර්කල් එක ඇතුලේ. So යාළගේ shopping sprees, යාළගේ wardrobes අර bigger than life dresses ඒව ඔක්කොම මම live දැක්කා. ඒ කියන්නේ ඒක ඊට පස්සේ ඒක මිස් වුණා once I came to Sri Lanka because අර ඒක brand එකක්වත් ලංකාවේ නැහැ. තාමත් නැහැ. ඉතින් ඒ අර quality එක ඒ දේවල් artistry එක ඔක්කොම දැකලා ඒකත් එක තමයි මගේ අනිත් ආසාව ආවේ Miss Universe and Miss World pageants එක. එතකොට ඒ මට හොඳ clearly මතකයි 94 සුෂ්මිතා and අයිශ්වර්යා ඒ වින් කරපු එකත් එක්ක තමයි මට අර South Asian අර දෙන්නෙක් එක world pageant එකක් වින් කරලා අර ඒ connection එකත් එක්ක මගේ ආසාව හරි define ආසාවක් තිබේ fashion designing වලත් evening wear and red carpets. ඒ gowns වලට මගේ ආසාව ආවේ. ඒකම තමයි develop වුනේ. ඒතරවා කොහොමද ඔය celebrities ලව dress කරන්න? ඒ පැත්තට කියනවා තනිකරම මුලින්ම ඒ පැත්තට ගියේ මගේ හරි clear vision එකක් තියෙනවා I need this. ඒතර ඒකටම තමයි මම මේ work කරන්නේ. ඒතර මට fashion designing වලට මට එන්න උනේ normally when ලංකාවට ආවට පස්සේ did A levels, O levels and then I was planning to go to Canada for architecture, interior designing. okay. Yeah, very total different. And then මගේ වෙලාවට දැන් මට හිතෙනවා තුන් පාරක්ම මගේ වීසා රිජෙක්ට් වුණා. ඔව්. කැනඩා වලට. එතකොට මම හැමදාම එතකොට හයිවේ මුකුත් නෑ අර පරණ ගාලු පාරේ I come from මාතර. MC එක ගාව බැහැලා අර පොඩ්ඩ පයින් ගිහිල්ලා in duplication road I take the bus to the Canadian embassy. ඉතින් ඔතන හැමදාම යද්දී තුන් පාරක් දැන් වීසා රිජෙක්ට් වෙනවා කියන්නේ you go once for hand overing and reject වුණාම collect කරගන්න so 6 times. හැමදාම මම ඔය හැවෙන පාරම යන්නේ this colorful building in duplication road ඕක බලාගෙන තමයි යන්නේ එන්නේ but I did not know what it was. බලද්දී it was the last time I went inside to check මොකද දැන් මේ තුන්වෙනි පාරත් reject කරා what this is කියලා බලද්දී it's a fashion institute. Oh, okay. It's a very colorful pink building. බලද්දී fashion institute එකක් then I got the leaflets and next day I will මම ඒකට join වුණා. Oh. But it was like not the destiny, plan. yeah? Yes, it was not at all the plan. මට කැනඩා යන්න ඕනේ වුණත් interior designing ඉගෙන ගන්න නිසා fashion designing කියන එක main career එකක් කියලා මං හිතුවේ නැහැ. But අර decision එකකින් හින්දා තමයි එතන ගොඩක් දේවල් වෙන්නේ දැන් ඔයාට ඕක 6 times යන්න උනානේ building එක notice. Oh. Yeah, then I started fashion designing. And එතකොටත් මට හරිම මගේ මොකද අර pageants වලින් ආපු ආසාවත් එක්ක I really like the celebrity subculture. But ලංකාවට එනකොට I did not know who was. එතකොට මගේ Indian අර artist ලත් එක්ක තමයි මගේ ඔළුවේ වැඩ කරේ because I used to watch because my neighbors were Pakistani. Oh, okay. So we are still in contact and අර ඒ යාලත් එක්ක I used to talk fluent Hindi and එතකොට I had a connection with the Indian movie stars, but none of the Sri Lankan ones I knew. Okay. But then
when I was in Sri Lanka, I fell in love, the first celebrity I fell in love was Yashoda Vimaladharma because of the TV series that she was carrying off. Channa Pererath ekka back to back. That was the first celebrity couple I fell in love with. My still favorite, ultimate favorite. එතකොට then and then I got to know who Malini Fonseca was. Sangeeta Veeraratne because of a wedding. I got to know Sangeeta because Yashoda was her bridesmaid. So that was the thing. ඒ පොඩ යාළුව දැනගත්තා and then Who was the first celebrity that you designed? Nirosha Perera. Oh, Yeah. good start. Good start. Very good start. Lucky start. Lucky start. She's a lovely person. Yeah. So and again in this fashion designing කරන් යද්දි in that course I got a bit bored. Oh. And then I wanted to do a marketing research on celebrities, how they dress. යාළකින් permission අරගෙන then I conducted a marketing research. කළා I met 50 celebrities. යාළව හම්බෙලා interview කළා. I did a marketing report. එතකොට එහෙම කළා තමයි ඔක්කොම අය මම අඳුරගත්තේ. And then Nirosha, I met her for the interview and she had that memory and then she was comparing a biggest reality TV show finale එකට ආවම then she called me and said I remember that. What was the Dance with Stars or something like that? Ne? it was you can say the name, right? Yeah, you can. Yeah, it's Superstar Generation 4. Generation 4. Yeah, so he was comparing with Shihan. දැන් ඔයාගේ ජර්නි එක මේ ඔය මන් දන්න තරමට ඔය කියන තරම් ලේසි නෑනේ. කියන්නේ පටන් ගන්නකොට celebsලත් එක්ක වුණත් you had to find the perfect celebrities ඔයාගේ concepts වලට ගැලපෙන. ඒක easy වුණාද වැඩ කරන්න ඒගොල්ලොත් එක්ක initially කොහොමද ඇත්ත කියන්නේ? ඇත්ත කියන්නේ fashion designing and from Matra, when you say those two things, people try to neglect a part of you. මොකද එතකොට you have to be raised in Colombo, you have to talk English. But මම English පාවිච්චි කරපු කරන්නේ හැම වෙලේම ඔයා දන්නවා ඒ කියන්නේ it's not an accessory, it's just a way of communication. You use unless you need it necessary. ඒක පාවිච්චි කරන්න ඕනේ නැහැ. So මම හැම වෙලේම සිංහල කතා කරන්නේ and I like to dress very casually for my comfort. This is not like London or Paris to wear winter clothes and roam around, right? Yeah. So එතකොට I put my comfort first and I wear slippers. I'm a very chill person. So I have been always like that. එතකොට there were times like people don't take you seriously in this industry from their perspective. ඔයා designer කෙනෙක් නම් මෙන්න මේ විදිහට අඳින්න එන්න ඕනේ and මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට කතා කරන්න. So there අර ඒ image එක is very outdated now. It is outdated, but at the same time in Sri Lanka it's still there, right? It is still there. We do judge people by their clothes, Yeah, don't but we? judging is a whole wrong thing. It's a complete wrong thing. It's a complete wrong. When you go away from the country, you tend to know like people ඔයාලා ගාවට එන්නේ, it's not because the way you wear your clothes or the ඔයා කතා කරන විදියටවත් ඔයා ඉන්න තැන බලලවත් ඔයාගේ වාහනේ මොකද්ද කියලා බලවත් නෙමෙයි, they come for your talent. And work. I realized it when I left Sri Lanka and once I started realizing it, I don't give anything. I don't give a shit. I don't care. But we can put a beep there. මට එන කෙනා මං ගාවට එන්නේ මගේ ටැලන්ට් එකට කියලා මං දැනගත්ත දවසේ ඉඳලා I don't really care. මොකද මම මේ මෙල්බර්න් ගියාට පස්සේ I dressed Miss Australia and යාගේ second ඒ කියන්නේ යා win කරා මම යාගේ wardrobe එක කරපු අවුරුද්දේ and then the next year යා again යන්න ඕන වුණා to crown the next winner. And then at that time I was transitioning from Melbourne to Paris. So I was in Sri Lanka at that time and then if she had the capacity to come to Sri Lanka and do the fit on here, so I don't care. Ouch. දැන් ඔය ලංකාවේ තියෙන මේ ඔය සමහර mentality එකත් එක්ක there's one thing තමයි දැන් අපේ පොඩි දේවල් change කරොත් ගොඩාක් criticism එනවා. ඒ සමහර ඒ සංස්කෘතිය තියෙන ඒ දේවල් එක්ක fashion industry එකක් හැටියට අපිට international level එකට යන්න අපහසුවක් තියෙනවද? What do you think? එක සංස්කෘතියට අත තියන්න හොඳ නැහැ. ඒකත් දැනගන්නේ ලංකාවේ ඉන්න කෙනෙක් අර ලින්දේ ඉන්න කෙනා වගේ
එයා දේවල් කරන්න උත්සාහ කරන්නේ තියෙන දේ වෙනස් කර බට එයා දන්නේ නැහැ වෙනස් කරන්න හදන දේ කොච්චර වැලියු එකක් තියනවද කියලා. පිටරටට ගියාම තේරෙනවා විශේෂයෙන් අපි කොලොනයිසේෂන් වෙච්ච නැති රටක් හොයාගන්න හරි අමාරුයි. එතකොට ලංකාව වගේ රටක හොඳ ඉතිහාසය සංස්කෘතියක් තියෙන රටක්. දැන් මෙල්බන් වගේ රටක ඒක නැහැ. යාලට කියලා සංස්කෘතියක් නැහැ, ට්‍රැඩිෂන් එකක් නැහැ. එතකොට ඒ වගේ රටක ඉඳලා ආපහු ලංකාව පැත්ත බලද්දි තේරෙනවා ඒතන කොච්චර වැලියු එකක් අපේ තියනවාද කියලා. එතකොට ඒ දේවල් ඉන්ටර්නැෂනලි ගෙනියනවා නම් ඒක වෙනස් කරලා නෙමෙයි ගෙනියන්න ඕනේ. ඒක අප්ලිෆ්ට් කරලා ගෙනියන්න ඕනේ. එතන ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ අය කරන්නේ ඒක වෙනස් කරනවා. කැන්ඩියන් එක වෙනස් කරනවා. අඳින විදිය වෙනස් කරනවා. හැම එකකටම තේරුමක් තියෙනවා. ඒ තේරුම් ටික තේරුම් වල තමයි ලස්සන තියෙන්නේ. ඒක යා ක්‍රියේටිව් මොඩර්න් කැන්ඩියන් කියලා වෙනස් කරොත් එයා වෙනස් කරන්නේ ඒකේ තේරුම. ඒ හින්දා වෙනස් කරන්න ඕනේ දේවල් හරියට ඉගෙනගෙන ඒ ට්‍රැඩිෂන් එකේ හරියට දේවල් ඔක්කොම කැටයමකට තේරුමක් තියෙනවා. එතකොට ඒ දේවල් වෙනස් කරන්න ඕනේ. ඒ දැන් බලන්න ඉන්දියන් ඩිසයිනර්ස්ලා සබ්යසාචි. ඒ කට්ටිය තමන්ගේ ට්‍රැඩිෂන් එක මාර විදියට ආරක්ෂා කරගෙන තමයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඒක ගෙනියන්නේ. කොච්චර විදි තියෙනවද ඒක ගෙනියන්නේ. ලංකාවේ අය එච්චර හිතන්නේ නැහැ. ලංකාවේ අය කරන්නේ කොපි කරනවා. ටක් ගාලා අරක දැක්ක කොපි කරා මේක දැක්ක කොපි කරා. ගාක් ඇක්ට්‍රසස්ලා අඳින්නේ ඉන්දියාවේ ඇක්ට්‍රසස්ලා අඳින විදියට ඒකම අඳිනවා. සම අවෝඩ් සෙරමනිස් වල අඳින්නේ ඒ විදිහේ දේවල් යාලා අලුත් දෙයක් යාලා තේරුම් ගන්න නැති දේ තමයි යාලා හොරකම් කරන්නේ කෙනෙක්ගේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එකක් කියන එක. මොකද ඩිසයිනර් කෙනෙක් ඒක ඩිසයින් කරන්න ලොකු තෝට් ප්‍රොසෙස් එකක් කරනවා. ලොකු බැකප් ස්ටෝරි එකක් හදනවා. ඇඳුමට ස්ටෝරි එකක් තියෙනවා. ඔයා අද ඔයක ඇඳින්න ඔයා හිතුවට ඔයාට මොකද්ද ඕක අඳින හේතු උන සිතුවිල්ල. මොකක් හරි ඔයාගේ මූඩ් එක. ඒතකොට ඉමෝෂන් එකක් ඔයාට ඔය ඇඳුමත් එක්ක තියෙනවා. නිකන් ඕනම කෙනෙක් නිකන් මේක අඳන් ඉන්නේ නැහැ. මොකක් හරි එකක් තියෙනවා. ඒ වගේ තමයි ඩිසයිනර් කෙනෙක් ඇඳුමක් ස්පෙෂලි කෙනෙකුට ඩිසයින් කරද්දී ඒක ස්ටෝරි එකක්. කෙනෙකුට ඒක හොරකම් කරලා කොපි කරලා හදන්න බෑ. ඒක හරි වැරදි. ඒක ලංකාවේ වෙන ලොකුම වැරද්දක්. ලොකුට. That's a very good answer. Especially I like the fact that you said සංස්කෘතියට අත තියන්න නැතුව ඒක මීනින් එක ලස්සනට අප්ලිෆ්ට් කරලා ඉන්ටර්නැෂනල් ගෙනියන එක. ඒක මම හිතන්නේ දැන් කුෂාන් ඒක කරමින් ඉන්නවා. ඔයාගේ දැන් පොඩ්ඩක් කියන්න දැන් ඉස්සරහට තියෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඔයා මොනවද කරන්නේ? ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ දැන් මම පැරිස් ගියාට පස්සේ ඒක කියන්නේ හැමෝගෙම bucket list එකක් තියෙනවානේ. So I had a bucket list and these were like long term plans. එතකොට මගේ කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එක කියලා කියන්නේ දෙකට තිබ්බ එක. ඉතින් දැන් මේ අවුරුද්දේ මම කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකට සම්බන්ධ වෙන ෆ්‍රාන්ස් වල ෆ්‍රෙන්ච් ඩිරෙක්ටර් කෙනෙක්ගේ ඇඳුම රෙඩ් කාපට් එකට ඩිසයින් කරනවා. Mind you, she's a huge character in France. Yes. So කැමති රිවීල් කරන්න නම අස්සගෙන නම රිවීල් කරන්න මට තාම ඒක ප්‍රොනවුන්ස් කරන්න. I'm not putting the minimum effort of learning French. You should. France වල ඉන්නවනන්නේ. No, I don't think that way. It's very difficult. I'm having a very different mindset there. Yala, if they're so stubborn on their language, I'm stubborn on mine. I'm not I'm not turning the other way. You know? Good luck with that. Because my degree is in English and all the fashion houses are now starting to communicate in English and they as a country are depending on tourism mainly. So I hope they're slowly changing, but yeah. Last time when I visited it wasn't like that. ඒගොල්ලන්ගේ භාෂාව කතා කරන්න තියෙනවා more attitude දෙනවා. Yes, why couldn't you have the same attitude? Back at Yeah. Okay, good for you. දැන් කුෂාන් කවුරු හරි අලුතෙන් යං කෙනෙක් ෆැෂන් ඩිසයිනින් ෆීල්ඩ් එකට එනවා නම් ඔයාට මොනවද දෙන්න තියෙන ඇඩ්වයිසස් මොන වගේ පැත්තකින්ද ඒගොල්ලෝ යන්න ඕනේ මොන වගේ? නෑ ඒක ක්ලියර්ලි ඒ කට්ටියට පොඩි හරි අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. මොකද ෆැෂන් ඩිසයිනින් කියලා කියන්නේ හුඟක් හැම රටේම දැක්ක දෙයක් තමයි හුඟක් අය හිතන්නේ ඒක ස්කෙච් කරන එක කියලා. but නෑ ස්කෙච් කරන එක නෙමෙයි ඒක පැටර්න් මේකින් පාර්ට් එකක් කියන. ඒතර ඔයාලට මැතමැටිකල් නොලෙජ් එක ටිකක් ඕන වෙනවා. ඒ පාර්ට් එකට එනකොටම හුඟක් ළමයි බැච් එකෙන් ෆෝල් අවුට් වෙනවා. ඒතකොට ඒ පාර්ට් එකට ලෑස්ති වෙන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් සෝයින් පාර්ට් එකට ලෑස්ති වෙන්න ඕනේ සහ අලුත් දේවල් කියවල ඉගෙන ගන්න එක හුඟක් තියෙන්න ඕනේ. ඉතින් ඉස්සරහට තමන්ගේ කියලා අයිඩෙන්ටිටි එකක් හදාගන්න පුළුවන් වෙන්නේ සිග්නේචර් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ තමන් පුළුවන් තරමට අත්හදා බැලීම් කරන තරමට.
ඉතින් ඒ දේවල් කරන්න අර හැම ෆැෂන් කියලා කියන්නේ මෙහෙම වෙනස් වෙන දෙයක්. දැන් අපි කතා කරද්දී හැමතැනම එක වෙනස් වෙනවා. ඉතින් හැම රටටම ආවේනික දේවල් තියෙනවා. එක එක ඉවෙන්ට්ස් වලට ආවේනික දේවල් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න හැම වෙලේම මොබයිල් එකේ ඉඳලා අප්ඩේට් වෙන්න පුළුවන් විෂයක් තමයි ෆැෂන්. එතකොට ඔයාට ෆැන්සි යුනිවර්සිටි එකකට ගිහිල්ලා එහෙම ඉගෙන ගන්න උවමනාවක් නැහැ. දැන් ග්ලෝබලයිසේෂන් එකත් එනවා මේ Pinterest, Instagram ඒ වගේ සෝෂල් මීඩියාත් එක්ක මෙට් ගාලා එකේ ඇවිදිනකොට මෙයාලා විනාඩි 30ක් ඇතුළත ඇඳුම අප්ලෝඩ් කරලා ඉවරයි Instagram සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල. ඉතින් ඉගෙන ගන්නවා නම් ඒ උනන්දුව ඇති. ඉතින් හැබැයි ඉගෙන ගන්න කොපි කරන්න එපා. තමන්ගේම කියලා ආවේනික ස්ටයිල් එකක් හදා ගන්න ඕනේ. ඒක මම ඔයාගෙන් ඇත්තටම දැකපු දෙයක්. දැන් අද වෙනකනොත් අපි ඉස්සර දැන් අවුරුදු 10කට 15කට කලින් කුෂාන් ඩිසයින් කරා මම දන්නවා මේ කුෂාන් කරේ කියලා. දැන් අදත් මට ඩිසයින් එකක් පෙන්වුවාම ඒකේ තියෙනවා කුෂාන් කියන ටච් එක තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ කෙනෙක් බිල්ඩ් කරන්න ඕනේ තමන්ගේ own brand identity එක. So අපි then we'll go to a little bit more fun round. Okay. Okay, it's a rapid fire round. Okay. Short, quick answers. Okay. මේක වැඩි සීරියස් ගන්න එපා. ඉතින් මේක ඇත්ත කියන්න. Heels or sneakers? Sneakers. Depending on which event you're asking. No, just in general. General sneakers. Sneakers, okay. Black or color? Tricky. For me, black. For others, color. Color. Yeah. What's one fashion trend you wish would disappear forever? Ooh. I do not like the bell bottom. No. I hate it too. Yeah. I don't know why. Who invented it? So like the You. bell bottom. Yeah, if fashion was a food, what would it be? It would be a creme brulee. Why? How come? This is Can- why we are friends. Yeah. I love creme brulee. Okay, runaway or red carpet? Red carpet. Red carpet it is. Then on the me red carpet, ne? Style icon growing up. Style Aishwarya Rai. Aishwarya Rai, for you. Okay. Most overused word in fashion. Overused. Overused. Trend maybe? Trend. Yeah. One piece everyone should invest in. Okay, for a guy, a nice white shirt. For a girl, I would say a black dress. Nice. Good one. If you want a designer, what would you be? If you want a designer. Interior designer. මොකක් හරි design කරගෙන ඉන්නේ. Actually, I really love the profession that you were initially. That was my first priority. Cabin Always. crew, yeah? I was not tall enough. Oh. But it's for a good reason. Yes. Actually. So thank you so much, Kushan, Yeah. for being here. මම හිතන්නේ දැන් ඔයාගේ ජර්නි එක ඔයාගේ ස්ටෝරි එක ගැන අහලා තව කෙනෙක් ඉන්ස්පයර් වෙන්න පුළුවන්. يعني ලංකාවේ විතරක් නෙමේ ඕගලන්ට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට පවා ඔයාගේ ජීවිතේ යමක් කරනවා නම් සාර්ථකත්වයට යන්න පුළුවන්. So thank you for coming and I'll see you guys next time.